බුද්ධ වර්ෂ 2569 වන වෛශාඛ්‍ය මංගල්‍ය නිමිත්තෙන් බලංගොඩ ශාන්ත ඇග්නස් බාලිකා මහාවිද්‍යාලයේදී සංවිධානය කෙරුණු විශේෂ වැඩසටහන් මාලාවක් මෙසේ සිදු කෙරිණි. කායික වාචසික සංවරය සීලයයි යන තේමාව පෙරදැරිව 2025 මැයි මස 8 වන දින අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමගුල් අසිරිය සමරන්නට ප්‍රාථමිකාංශයේ මෙන්ම ද්විතීකාංශයේද සිසු දරුවන් සැවම බැතිසිතින් දායකත්වය සැපයූහ. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණ කටයුතු සඳහා පාසැල් භූමියද තුඹගොඩ සංඝීකාරාමයේද තුඹගොඩ ශ්‍රී සුදර්ශනාරාමයේද බලංගොඩ ශාන්ත ජෝසප් වැඩිහිටි නිවාසයේද සාන්ත ඇග්නස් කන්‍යාරාමයේද බලංගොඩ ශාන්ත ජෝසප් දේවස්ථානයේද අදාළ පිරිසිදු කිරීම් කටයුතු සිදු කෙරිණි. බුද්ධ ධම්ම සංඝ යන උතුම් ත්‍රිත්වයේ ආලෝකය සංකේතවත් කරමින් පාසල් භූමිය වෙසක් සිරියෙන් ඔද වැඩී තිබිණි. මල් පහන් හඳුන් කුරු සුවඳින් උපවත් වූ බුදු හිමිපාණන් වහන්සේගේ රුව අප හදවත් නිවී පහන් කළේය. වර්ෂ 2025 වූ වෙසක් මහේ 9 වන දින පාසලේ ප්‍රාථමික අංශයේ මෙන්ම ද්විතීක අංශයේදී සීල සමෝදාන වැඩසටහන දියත් කෙරුණි. බුදුහිමි තෙමගුලේ අසිරිය විඳින අතරතුර සුපහන් සිත් ඇතිව සැදැහැසිතින් බුදුගුණෙහි අනුසාරය අප ජීවන මගෙහි පිහිටුවීමට අප අතරට වැඩමවා වදාළ පල්ලෙවල ශ්‍රී ඥාන දර්ශනාරාමයේ ආරණ්‍යාධිපතිනි ඥානශීලී සිල්මෑණියන්ටද සමනලවත්ත විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රවේදී පූජ්‍යපාද බලංගොඩ නාරද ස්වාමින් වහන්සේටද සම්බුදු පියාණන් දෙසූ අමාදම් රසය පිරිත් සජ්ජායනාවෙන් උපවත් කරන්නට වැඩමවා වදාළ බලංගොඩ මහමෙවුනා භාවනා අසපුවෙහි පූජ්‍ය පින්වත් නිමලදේව ස්වාමින් වහන්සේටද ප්‍රාථමික අංශයේ දහම් දෙසුමට වැඩමවා වදාළ මණ්ඩාවල ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිපති ශාස්ත්‍රපති උඩකරවිට නන්ද ස්වාමින් වහන්සේටද ශ්‍රී ධර්මානන්ද විද්‍යාතන පිරිවෙන් ආචාර්ය පූජ්‍ය ගුණසිරි ස්වාමින් වහන්සේටද අපගේ පුණ්‍යානුමෝදනාව මෙසේ සිදු කර සිටිමු. එදින දහවල් දානය ආදරණීය දෙමව්පියන් අතින් සිදු වූ අතර සවස ගිලන්පස පාසල් විදායක කමිටු සමාජිකාවන්ගේ දායකත්වයෙන් සිදු කෙරිණි. නිවන් ලබාදී පුණ්‍ය මහෝ